ආයුබෝවන්. මානව ඉතිහාසයේ වැදගත්ම වගකීම එදිනදා ජීවිතයට නැතුවම බැරි උපකරණයක් වෙන ගණක යන්ත්‍රයේ ඉතිහාසය සහ ඒකේ ක්‍රියාකාරීත්වය ගැන කතා කරන මේ පැහැදිලි කිරීමට සාදරයෙන් පිළිගන්නවා. අද වෙති ගණනය කිරීම කියන්නේ අපිට බොහොම සුළු දෙයක් වුණාට මේ සාක්කුවේ දාගෙන යන කැල්කියුලේටරය දක්වා එන්න මානවයා හිතාගන්න බැරි තරම් ලොකු ගමනක් ඇවිත් තියෙනවා. අද අපි ප්‍රධාන මාතෘකා 4ක් ඔස්සේ මේ ගැන විමසලා බලමු. 1. ගණනය කිරීම ඉතිහාසය. 2. විද්‍යාත්මක ගණක යන්ත්‍රය. 3. යතුරු හඳුනා ගැනීම සහ 4. ගණනය කිරීම සිදු කිරීම. අපි පළවෙනි කොටසින්ම පටන් ගමු. ඒ තමයි ගණනය කිරීමේ ඉතිහාසය. හරියටම කිව්වොත් ගල් කැට වලින් පරිගණක දක්වා ආපු ගමන. හිතලා බලන්න අතීතයේ හිටපු මිනිස්සු Tamande සත්තුන්ව ගණන් කරන්න මුලින්ම පාවිච්චි කළේ මොනව වෙන්නේ නැතිද? අද නම් බොත්තමක් එබුවාම සරලවම උත්තරේ එනවා. ඒත් කිසිම උපකරණයක් නොතිබුණු ඒ අඳුරු යුගය ගැන හිතන එකත් ඇත්තටම කුතුහලයක් දනවනව නේද? මේකට උත්තරේ හරිම සරලයි වගේම පුදුම සහගතයි. ඊගොල්ලෝ මුලින්ම පාවිච්චි කරලා තියෙන්නේ නිකන් ගල් කැට. Tamange සත්තු ගණන් කරන්න ගල් කැට පාවිච්චි කරපු ඔවුන් පස්සේ කාලෙක බිම ඉරි ඇඳලා මේ වැඩේ තවත් ලේසි කරගත්තා. ඊටත් පස්සේ මේකට මැටි පෝරු පවා යොදාගත්තා කියලා ඉතිහාසයේ පැහැදිලි සාක්ෂි තියෙනවා. මේ ගණනය කිරීමේ කලාව එක තැනක නතර වුණේ නැහැ. විවිධ සංස්කෘතීන් හරහා මේක ටිකෙන් ටික වර්ධනය වුණා. ක්‍රිස්තුපූර්ව 1000 විතර ඊජිප්තු ජාතිකයන් මුල්ම ඇබකසිය පාවිච්චි කරන්න පටන් ගත්තා. ඊට පස්සේ 15 වෙනි සීවසේදී අද අපි දකින නූතන ඇබකසිය චීන ජාතිකයන් අතින් නිපද වෙනවා. ඒ වගේම 17 වෙනි සීවසේදී ජෝන් නීපිය විසින් නීපිය තීරු කියන අපූර්ව උපකරණය ලෝකයට හඳුන්වා දෙනවා. ඉතින් මේ ලී සහ මැටි යුගයෙන් පස්සේ ලෝකෙ කෙලින්ම ඇතුල් වෙන්නේ යාන්ත්‍රික යුගයකට. එහෙමනම් යාන්ත්‍රිකව ක්‍රියා කරන ප්‍රථම ගණක යන්ත්‍රය නිපදුවේ කවුරුන්ද? ඉංජිනේරු විද්‍යාවේ වගේම ගණිතයේ ලොකුම පෙරලියක් කරපු මේ සුවිශේෂී පුද්ගලයා කවුද කියලා අපි හොයලා බලමු. ඒ තමයි ප්‍රංච ජාතික බ්ලේස් පාස්කල්. වර්ෂ 1623ත් 1672ත් අතර ජීවත් වුණු මේ විශිෂ්ට ගණිතඥයා තමයි ඉතිහාසයේ පළවෙනි වතාවට යාන්ත්‍රිකව වැඩ කරන ගණක යන්ත්‍රයක් ලෝකයට හඳුන්වා දුන්නේ. ගණනය කිරීම කියන දේ යන්ත්‍රයකට පවරන්න පුළුවන් කියන සංකල්පය ප්‍රායෝගිකවම ඔප්පු කරලා පෙන්වුවේ ඔහුයි. ඊටත් පස්සේ 1833 අවුරුද්දේදී ඉංග්‍රීසි ජාතික චාල්ස් බැබේජ් මේ කතාවේ ඊළඟ දැවැන්ත පියවර තබනවා. අද අපි පාවිච්චි කරන විදුලි බලයෙන් වැඩ කරන පරිගණකයේ බිහි වෙන්න මූලික පදනම හැදුනේ ඔහු හඳුන්වා දුන්නු මේ දියුණු ගණක යන්ත්‍රය හරහායි. ඒක ඇත්තටම තාක්ෂණයේ ලොකු පිම්මක්. දැන් අපි අපේ දෙවෙනි කොටසට යමු. ඒ තමයි විද්‍යාත්මක ගණක යන්ත්‍රය. එහෙමත් නැත්නම් මූලික ගණිතයෙන් ඔබට යන අවස්ථාව. මෙන්න මෙතනදී අපි පොඩ්ඩක් කල්පනා කරලා බලමු කඩේක තියෙන සාමාන්‍ය ගණක යන්ත්‍රයකින් කරන්න බැරි ඒත් විද්‍යාත්මක ගණක යන්ත්‍රයකට කරන්න පුළුවන් දේවල් මොනවද? ඒ දෙක අතර අනිවාර්යයෙන්ම පැහැදිලි වෙනසක් තියෙන්න ඕනේ නේද? සංසන්දනාත්මකව බැලුවොත් සාමාන්‍යකින් කරන්න පුළුවන් එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම සහ බෙදීම වගේ මූලික දේවල් ටිකක් විතරයි. හැබැයි විද්‍යාත්මක ගණක යන්ත්‍රයක් ඊට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නා. ඊවන් මේ මූලික දේවල් වලට අමතරව සංඛ්‍යාවක වර්ගය, ගණය, වර්ගමූලය වගේම ධය බල වගේ හරිම සංකීර්ණ දේවල් පවා ඊටාම පහසුවෙන් විසඳන්න පුළුවන්. යතුරු පුවරුවේ තියෙන යතුරු ගණනින් වගේම තිරේ පෙන්වන්න පුළුවන් ඉලක්කම් ගණනිනුත් මේවා සාමාන්‍ය යන්ත්‍රවලට වඩා ගොඩක් ඉහළ මට්ටමකයි තියෙන්නේ. තුන්වෙනි කොටසෙන් අපි කතා කරන්නේ යතුරු හඳුනා ගැනීම ගැන. ඒ කියන්නේ මේ සංකීර්ණ යතුරු පුවරුව හරියටම තීරුම් ගන්න එක. මූලිකවම මෙතන තියෙනවා පද්ධති යතුරු තුනක්. ON යතුරෙන් යන්ත්‍රය සක්‍රිය කරනවා වගේම OF යතුරෙන් ඒක අක්‍රිය කරනවා. අනෙක් වැදගත්ම යතුර තමයි AC කියන එක. මේකෙන් කරන්නේ දර්ශන තිරය සහ යන්ත්‍රයේ මතකය සම්පූර්ණයෙන්ම මකා දාලා යන්ත්‍රය අලුත් ගානකට සූදානම් කරන එක. දැන් අපි පොඩි ප්‍රායෝගික ප්‍රශ්නයක් බලමු. මොකක් හරි සංඛ්‍යාවක වර්ගය, ඒ කියන්නේ ඒ අංකය ඒකෙන්ම ගුණ කළාම එන උත්තරය ගන්න ඕනේ නම් අපි ඔබන්න ඕනේ මේ යතුරු පොරවේ තියෙන මොන යතුරද? ඒ ප්‍රශ්නෙට උත්තරය තමයි x² කියන යතුර. ඒකෙන් තමයි අපි අර කලින් කිව්ව වර්ගය හොයන්නේ. ඊට අමතරව වර්ගමූලය හොයන්න ස්ක්වයර් සංකේතයේ තියෙන යතුරත් ප්‍රතිශත හොයන්න ප්‍රසෙන්ට් යතුරත් අපි පාවිච්චි කරනවා. හැබැයි මොන ගාන හැදුවත් අවසාන පිළිතුරු ලබා ගන්න නම් අනිවාර්යෙන්ම සමාන ලකුණ, ඒ කියන්නේ සමාන ලකුණ යතුර ඔබන්නම ඕනේ. අපි දැන් අපේ 4 වෙනි සහ අවසාන කොටසට ආවා. ගණනය කිරීම සිදු කිරීම සහ ඒකට අවශ්‍ය නිවැරදි අනුපිළිවෙල. මේක අනිවාර්යයෙන්ම පියවරෙන් පියවර යන්න ඕන දෙයක්. මුලින්ම ඔන් යතුරින් යන්ත්‍රය සක්‍රිය කරන්න ඕනේ. දෙවනුව ගණිත කර්මයට අදාළ යතුරු ටික හරිම අනුපිළිවෙලට ඔබන එක ගොඩක් වැදගත්.
තුන්වෙනුව උත්තරේ බලාගන්නේ සමාන ලකුණ ඔබන්නම වෙනවා. ඊට පස්සේ තමන්ගේ වැඩේ ඉවර වුණාම යන්ත්‍රය අක්‍රිය කරන්න ඔෆ් යතුර පාවිච්චි කරන එක තමයි නිවැරදිම ක්‍රමය. මෙන්න මෙතනදී අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ තීරණාත්මක දෙයක් තියෙනවා. අලුත් ගානක් හදන්න පටන් ගනිද්දි සෑම විටම AC යතුර ඔබලා මතකය මකා දාන්න ඕනේ. එහෙම නොකළොත් කලින් හදපු ගානේ තොරතුරු අලුත් එකට එකතු වෙලා සමහර විට වැදගත් විභාගයකදී එහෙම නැත්නම් ලොකු ව්‍යාපෘතියකදී උත්තරේ සම්පූර්ණයෙන්ම වැරදිලා යන්න ඉඩ තියෙනවා. ඉතින් අපි මේ පැහැදිලි කිරීමේ අවසානයේටම ඇවිත් ඉන්නේ ඈත අතීතයේ තනබිම්වල ගල් කෙට ගණන් කළ මානවයා අද සාක්කුවේ දාගෙන යන්න පුළුවන් තරම් කුඩා වුණු අතිශය සංකීර්ණ විද්‍යාත්මක ගණක යන්ත්‍ර දක්වා ඇවිත් තිනු. එහෙමනම් මේ ගමන මෙතනින් නතර වෙයිද? තාක්ෂණයේ විසින් ඊළඟට බිඳ දාන ගණිතමේ සීමාව මොකක් වෙන්න පුළුවන්ද? අනාගතයේ බිහිවෙන අලුත්ම මෙවලම් මේ ලෝකය කොහොම වෙනස් කරයිද කියලා හිතන එකත් ඇත්තටම ලොකු කුතුහලයක්. අපේ මේ පැහැදිලි කිරීමත් එක්ක රැඳි සිටියට බොහොම ස්තුතියි.